කියලා එනවා කියනවා එනකම් බලන් ඉන්නවා. මම වෙලා දින අයියා. තාම නැහැ කියලා කොහොමද දන්නේ නැහැ උඩ තාම නේද? කියලා නැත්තද ආද එනකොට? නෑ අයියේ කොහෙවත් නැහැ. ටීවී එකේ කියනවා මෙහෙ නැහැ. දෙල් ඉතින් දෙල් හොඳටම කරලා දෙන්නේ මේගොල්ලෝ. දැන් අර එනවා කිව්වා දැන් හැමදාම පොලින් හොරකායෙන් ඉඳලා මෙතන යනකොට සෙට් හතක් විතර දීලා මම ආයේ. කිසි විසඳුමක් ලැබී නැහැ. අදත් ජනතාව ගෑස් ලබා ගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු මෙලෙස දක්නට ලැබුණා. දවස් ගානක් තිස්සේ පොලිමේ ඉන්නේ හැමදාම නැහැ කියන අපි ටැංකිය උස්සගෙන ටැංකිය අරයි යනවා. දුක තමයි හැමදාම දුක. ඔය ගෑස් නැහැ. වැඩක් නැහැ ගැන කතා කරන්න. ගෑස් ඊට ඇවිල්ලා බලන් ඉඳලා මේ යනවා. අදත් ඇවිල්ලා බලන් ටීවී වල විදන් කරගෙන එන්නේ. අද නෙමෙයි හෙට හද නෙමෙයි හෙට කී ඉන්නවා. ඒ ටිකක්වත් බොන්නේ නැතු උදේ පාන්දර ආවේ. ලංකාවේ ඉන්න පුළුවන් වෙයිද දන්නේ මේ යන විදිහට. දැන් ගෑස් තියා මුංක මම රාන කන්න ඕන මුන් ටික. දවස් ගානක් තිස්සේ මේක මේ ජීවත් වෙන මිනිස්සු පෝලිං වල තෙල් ටිකක් එන්නේ නැහැ. මේ මොකද්ද මේ කරන්න කියලා තේරුම නැහැ. දරුවෝ ඉස්කෝලේකට යවා ගන්න විදියන්නේ. ආණ්ඩුවක් කියලා පත් කරගත්තේ මිනිස්සුම තමයි අන්තිමට කෙලවුනේත් අපි තමයි. ටීවීලට ගියා රුපියල් 200ක් එන්නේ යන්නේ 400යි. කවුද සල්ලි දෙන්නේ? මහින්ද මහත්තයා සල්ලි දෙන්නවා. කවුරුත් අපට දෙන්නේ එක්කෙනෙක්වත් පාගත්ත වෙල මෙතන. එක්ක නැත්තම් නැහැ කියලා බෝඩ් එකක් දාන්න ඕනේ මේකේ. මේ අතර ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා. ඒ අනුව සුදු සහ රතු නාඩු කිලෝග්‍රෑමයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 220ක්. ඊට අමතරව සුදු සහ රතු සම්පා කිලෝග්‍රෑමයක් අලෙවි කළ යුතු වන්නේ රුපියල් 230ක මිලකටයි. කීරි සම්පා කිලෝග්‍රෑමයක් අලෙවි කළ යුතු උපරිම මිල රුපියල් 260ක්. වී අලෙවි මණ්ඩලය විසින් සහන මිලට වෙළඳපොළ වෙත නිකුත් කරනු ලබන සහල් සඳහා මෙම නියෝගය අදාළ වන්නේ නැහැ. කෙසේවත් අප මේ පිළිබඳ සොයා බැලීමට වෙළඳපොළේ කළ සංචාරයේදී වෙළඳුන් පැවසුවේ මෙවැන්නක්. අපි අවුරුද්දට ඉස්සර සිට රතු කැකුළු විකුණනවා රුපියල් 200යි. මේ බලන්න බෝඩ් එක බලන්න. සුදු කැකුළු 200යි විකුණන්නේ. සම්බා 220යි විකුණන්නේ. කීරි 250යි මේ බෝඩ් එක ගාලා දෙන්නේ. කෝ බිස්නස් එක? පාර්ලිමේන්තුවට වඩා අපි අඩුවෙන් දෙන්නේ. ඒක හැම බඩුවම පාලන මිලක් තියෙනවා. එහෙම නැත්නම් ගොඩක් අමාරුයි. පාලන මිල දිගටම තියෙනවා හොඳයි. ඒත් ඉතින් ගණන්නේ 220යි කිය. හරියට ඇමති කෙනෙකුත් නැහැ. ඇමතිට දන්නේත් නැහැ. ප්‍රයිවටේෂන් නේ තියෙන්නේ. ඒගොල්ලන් තීරණය කරන්නේ. ඒගොල්ලන්ගේ අතේ තමයි ඔක්කොම තියෙන්නේ. පාලන මිලක් තියනවා නම් චිත්ත හොඳයි නේ. තියෙන අඩුවට හරි ගත්ත හැනේ මේ කර්ම ඉවර වෙනකම්. හාල් විතර නෙමෙයි කොච්චර දේවල් තියෙනවද? වැඩන්න කතා කරලා. ඔය කියන පාලන වලට අඩුවෙන් හාල් ගියේ. දැන් මිල වැඩි කළා දින අයි දන්නේ නැහැ ඒක. පාලන මිලක් හාල් වලට දැම්මට නෑනේ. ඒකත් දවසින් දවස වෙනස් වෙනවනේ. ඒ හින්දා ඉතින් වැඩක් නැහැ. කඩේකට ගිහිල්ලා බඩුවක් මුට්ටුවක් ගන්න බෑ. හාල් ටිකක් ගන්න බෑ. අලුණු ටිකක් ගන්න බෑ. වැඩක් නැහැ ඉතින් මේ ආණ්ඩුව ගැන කතා කරලා නේ. කරන්නේ කිසි දෙයක් නැහැ. ඉතින් මේ ආණ්ඩුවට මේව තේරෙන්නේ නැහැ. බුරු පාලන මිල දාන වැඩක් නැහැ. බඩට තමයි වැදලා තියෙන්නේ. අද තියෙන ගාන නෙමෙයි නෙට තියෙන්නේ. අද එක ගානක් හෙට එක ගාන. සතියක් දෙකක් මාසයක් තියෙයි. ආයෙ පරණ ලොකේ උන්ට දැනේ නැහැ. උන්ට වෙලාවට තෙල් ටික හම්බ වෙනවා ගෑස් ටික හම්බ වෙනවා. පොඩි මිනිස්සුන්ට එහෙම නැහැ. උන් හැමදාම මහපාරේ. මොන ආණ්ඩුවවත් උන් මහපාරේ. කතා කරලා වැඩක් නැහැ. අපිට ඕනේ පොඩි මිනිහට සලකන ආණ්ඩුවක් විතරයි. මට ඉතින් ඒ කණ්ඩායම තව වැරද්දක් කරගෙන තියෙනවා. ඒ වැරද්ද තමයි අල්ලපු නීතිඥ වැරදි. අල්ලන්න තිබ්බේ බන්දුල. බන්දුල සූරීන් නේද? ඔබතුමාට තමයි ශ්‍රේෂ්ඨාධිකරණය පෙනී හිටින්න මේ තියෙන තර්කය අනුව. දැන් මම අහන්නේ ඔබතුමාගෙන් පාර්ලිමේන්තු තේරීම්කාර සභාවක් තිබෙනවා. මේ ආර්ථිකය කඩා වැටුනේ කොහොමද කියලා හොයා බලන්න. දැන් මේ තේරීම්කාර සභාවෙන් පළක් නැහැ. මොකද ශ්‍රේෂ්ඨාධිකරණේ ඉතා පැහැදිලි තීන්දුවක් ලබා තිබෙදී තවදුරටත් පාර්ලිමේන්තුවේ කාලේ මුදල් නාස්ති නොකොට මේ තේරීම්කාර සභාවත් නතර කරන්න